මම අද මෙම වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඉඳලා කිලෝමීටර් 350ක් විතර ඈත තියෙන කඳුකර ප්‍රදේශයක් ගැන. මගේ වීඩියෝ බලන කීප දෙනෙක්ම කිව්වා ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ලස්සන හිම වැටිච්ච ප්‍රදේශයක් ගැන වීඩියෝ තියනවද කියලා. ඒ නිසා තමයි මම මේ අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා වීඩියෝ කරපු රෙකෝඩින් ටිකක් අරගෙන මේ එඩිට් කරලා පෙන්නන්න යන්නේ. මෙම ප්‍රදේශයට කියන්නේ ලේක් ටාහෝ නැත්නම් ටාහෝ විල. මේ සිටියමින් පෙන්නුම් කරන්නේ අපේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඉඳලා අපි මේ ලේක් ටාහෝ දක්වා යන මාර්ගය. මේ ප්‍රදේශයේ මේ පාර දෙපැත්තෙම තියෙනවා පයිනස් වගාවක්. ඒ නිසා ඉතාමත්ම ලස්සනයි. මං හිතන්නේ අපි දැන් මුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක් විතර උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම කිලෝමීටර් මම හිතන්නේ 150ක් විතර අපි දැනට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. අපි මේ රෙස්ට් ඒරියා එක නතර කරා. මොකද අපිට ගෑස් ගහ ගන්නත් ඕන. ඒ කියන්නේ ලංකාවේ කියන්නේ පෙට්‍රල් කියලා, නමුත් ඇමරිකාවේ කියන්නේ ගෑස් කියලා. ඒ වගේම අපි වැළුවේ මොනවා හරි කාලා තේ ටිකක් බොන්න නැත්නම් කෝපි එකක් බොන්න කියලා තමයි මේ බැලුවේ. දැන් නම් මේ හරිය ටිකක් සෑහෙන සීතල ගතියක් තියෙනවා. ඒ වගේම අපි ෆුඩ් සිටි එකට ඇතුල් වුණා. මොකද ඉදිරියට මොනවද කෑම සමහර විට ඇතිද දන්නේ. ඒ නිසා අපි මේ කෑම ටිකක් ගන්න කියලා ෆුඩ් සිටි එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ දෙපැත්තම බලන්න හිම වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඊයේ රෑ හිම වැටිච්ච ඒවා දැන්ට පාර සුද්ධ කරලා ඒ හිම දෙපැත්තට තල්ලු කරලා තියෙන්නේ. අපි මේ හිම වැටිච්ච ප්‍රදේශයක ටිකක් කළා නතර කරලා අපි මේ එළියට බහැලා බලනවා. ඒ වගේම තවත් අය මම හිතන්නේ ටූරිස්ට්ලා කීප කට්ටියක් මෙතන බහැලා මේ බලනවා. අපි දැන් මේ ටාහෝ සිටි එකට ඇවිල්ලා තියෙන්නේ. ටාහෝ සිටි එක ඉතාමත්ම දර්ශනීයයි. ඒ නිසා අපි වීඩියෝ වගේම මේ නිශ්චල ඡායාරූප ටිකකුත් අපි ගත්තා. අපි දැන් ලේක් ටාහෝ එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ලේක් ටාහෝ එකේ එක පැතිවලින් අපිට බලන්න පුළුවන්. ලේක් ටාහෝ පිහිටලා තියෙන්නේ ඉතාමත්ම ප්‍රසිද්ධ කඳු පන්තියක් වන සියරා නිවේඩා කියන කොටසේ. මෙම විල ප්‍රාන්ත දෙකකට අහු වෙනවා. ඒ කියන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයටත් ඒ වගේම නිවාඩා කියන ප්‍රාන්තයටත්. කැලිෆෝනියා ප්‍රාන්තයට සාමාන්‍ය 4න් 3ක් විතර අයිති වෙනවා. නිවාඩා ප්‍රාන්තයට 4න් 1ක් පමණ අයිති වෙනවා. මෙම විල පිහිටලා තියෙන්නේ මුදු මට්ටමේ ඉඳලා අඩි 7000ක් 8000ක් විතර උස් ප්‍රමාණයක. මෙම ලේක් ටාහෝ ඇති වෙලා තියෙන්නේ ඈත අතීතයේ ගිනි කන්දක් පිපිටලා ගිහිල්ලා ඒ ග්ලැසියරයක් කඳු අතර හිරවීමෙන් යයි මතයක් තියෙනවා. මේ කඳු අතර ග්ලැසියරය හිරවීම නිසා ඊට පස්සේ මෙම ග්ලැසියර දියවීම නිසා එන ජලය ඊට එහාට ගලාගෙන යන්න විදියක් නැහැ. ඒ නිසා බ්ලොක් වෙලා තමයි මේ හැදිලා තියෙන්නේ කියලා මතයක් තියෙනවා. මේ ග්ලැසියර දියවීම ඇතිවන ජලය තමයි මේ විදියට
කොළ පාටට හුරු නිල් පාටකින් පෙන්නුම් කරන්නේ. මේ ජලය ඉතාම පිරිසිදුයි. මෙම විලේ සමහර පැති ඔරු පැදීමට වගේම සමහර පැති දිය නෑමට වෙන් කරලා තියෙනවා. නමුත් දිය නෑමෙන් මේ වෙනකොට 7-8 දෙනෙක් මිය ගොස් ඇති බව එතන පෙන්නුම් කරලා තියෙනවා. මෙවැනිම වීඩියෝ එකක් නැවත බලාපොරොත්තු වෙන ඔබ සැමට ස්තුතියි.